ඔන්න නද සෙට් එකද බ්ලැක් ෆැමිලි ගේ අලුත් සෙට් එකම එක්ස්රුවන්ට් වීඩියෝ එකට ඔයාලා දන්නවද බ්ලැක් channel එක කරා මේ වෙනතෙක් ගෙනාවේ එක්ස්රුවන්ට් වීඩියෝ විතරයි. ඉතින් ඉදිරියේදීත් එක්ස්රුවන්ට් වීඩියෝ වගේ වෙනත් වීඩියෝ ටිකක් ගේන බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඉතින් අද මම කරන්නේ එක්ස්රුවන්ට් වීඩියෝ එකක් කියලා කිව්වා ඔයාලට මම. ඉතින් දිගටම බලන්න මේ වීඩියෝ එකත් එක්ක අපි බලමු අද වීඩියෝ එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. යා වීඩියෝ එක. හරි එහෙනම් වැඩේට බහැමු. මම කිව්වා එක්ස්රුවන්ට් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම කරන්නේ අද පය ස්නේක් කෙනෙක් හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මට ඒකට ඕන වෙනවා බේකින් සෝඩා, සුගර්, ලයිටර් ලික්විඩ්, වැලි and ලයිටර් එකක්. ඒ වගේම වැලි ඕන අනිවාර්යෙන්ම. අපි එහෙනම් වැඩේට යමු. මුලින්ම අපි සුගර් දාගමු. හැඳි 4ක් විතර. හතරක් කොට මේකෙන් ගිය අතරම භාගයක් වගේ සෙට් උනේ. සුගර් හැඳි 4ක් දැම්මා. හතරට එක අනුපාතයට අපි දානවා බේකින් සෝඩා. ඒ කියන්නේ හැන්දක් වගේ. හරි ඇති. දැන් හොඳට මික්ස් කරගන්න ඕනේ මේක. හරි දැන් අපි වැලි එක මෙන්න මෙහෙම හදමු. දැන් ලයිටර් ලික්විඩ් එක මේකට වොම දාමු. හොඳට තෙත් කරන්න ඕනේ වැලි එක. හොඳට පත් වෙන්න ඕනේ ඒක. ඒක නිසා ලයිටර් ලික්විඩ් වටේට මෙන්න මෙහෙම දාමු. ඇති. දැන් අපි මේ මිශ්‍රණය මෙන්න මේක මැදට මෙන්න මෙහෙම දාමු. මෙන්න මේ විදිහට. හරි ඉවරයි. අපි මේව අයින් කරමු. දැන් අපි මේක පත්තු කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න වැඩේ යනවා ලස්සනට. අපි බලමු පය ස්නේක් එයිද කියලා. ඔයාලට පේනවා මිශ්‍රණයත් එක්ක ලස්සනට වැඩේ වෙනවා. බලන් ඉමු. ඔයාලට පේනවා තාම වැඩේ යනවා. ඔන්න ඔහොම තමා පය ස්නේක් දාගන්නේ. පේනවා ඇති තාමත් වැඩේ යනවා. ඔයාලට පේනවා තව වැඩේ යනවා. ඉතින් මම මේකට තව ලයිටර් ලික්විඩ් ටිකක් දාලා බලන්නම්. තවත් ටිකක් උඩට ස්නේක් වගේ ගන්න කොහොමද කියලා.
yes. ඇතරම ස්නේක් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් වගේ ඇවිල්ලා තියෙනවා black flyer snake පාට පේනවා ඇති snake ඉඩට අඟල් දෙකක් විතර ඉස්සලා තියෙනවා ඒ මිශ්‍රණය එක්ක හරියාලෝනේ ඔන්න ඔහොම තමයි වැඩේ උනේ. ඉතින් ද බ්ලැක් ෆැමිලි එකත් එක්ක දිගටම රැඳෙන්න තවත් එක්සලන්ට් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් දාඩ ගිහින් එන්නම්. බයි.